ලාල් ප්‍රියදේව මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් එවැගේම මොහාන් පෙරේරා ගිහානි වීරසිංහ නිෂ්පාදනයෙන් සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයාගේ 75 වෙනි සිනමා නිර්මාණය. මොකක්ද මේ ෆිල්ම් එකේ නම? ඒ තමයි හවුස්ෆුල්. හවුස්ෆුල් මූවි එකේ ස්පෙෂල් මීඩියා ලොන්ච් එකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම හවුස්ෆුල් මූවි එක හවුස්ෆුල් වෙන්නම ප්‍රීමියර් එකට සෙනග ඇවිල්ලා තමයි තියෙන්නේ. අපි අද ඉන්නේ PVR සිනමා ශාලාවේ. ඉතින් මෙතනට චිත්‍රපට විචාරකවරුන්, ඒ වගේම රංගන ශිල්පීන්, රංගන ශිල්පිනියන් රසක් ඇවිල්ලා තියෙනවා චිත්‍රපටය නරඹන්නට. අපි චිත්‍රපටය නරඹලා ඇවිල්ලාම ඔවුන්ගේ අදහස් මොන වගේද කියලා දැනගමු. නවත්ත බලෝ ඒ වැඩේ. Lorenzo de Almeidaගේ පරපුරේ උපන් කෙනෙක් මම ලිස්බන් පුරවරේ බහුල මාගේ අත ඇරලා ගියට පසු කාල කිරිලා ලංකාවට ආවි සප ගන්නට හිතලා තාත්තා කියන දේ මොකද ගෙදරට සෑරම වැරදි. වැරදි? ඔව් මම මුළු පීරියඩ් එකේම දනවලා හිටියේ. අනික තාත්තා කිව්වේ ලක්ෂපාණ තියාලා තියෙන පැල්මඩුල්ල කියලා. ඒක තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. අපේ තාත්තලා අපිට උගන්වනකොට ඕක තිබුණේ අවිද්‍යාවේ. අපි දාඩිය මහන්සියෙන් උඹල වෙනුවෙන් ඕක ඇදගෙන ආව පැල්මඩුල්ලට එනකම්. අපේ දුවේ ඉන්නේ කොහෙද කියලා කියන්නකෝ අනේ. මේ හෝටලේ ඔබතුමාට. එතකොට ස්ටාෆ් එක ඔබතුමාට. එතකොට ගියාම මැනේජර් ඔබතුමාට. හරි. එතකොට ටෙන්ෂන් එක ඔබතුමාට. ටෙන්ෂන් පොඩි උදාහරණයක් දෙයි. හදනවා නම් හදන්න, නහදනවා නම් කාගෙන් හරි හදන්න. මෙන්න හොරෙක් අල්ලපන් ඕකව. හරි අපිත් එක්ක මේ වෙද්දි ඉන්නවා ඉස්සුරු ලොකු හෙටිආරච්චි. ඒ කියන්නේ හවුස්ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා. මම හිතනවා හවුස්ෆුල් වෙනම වැඩක් වෙයි කියලා සහ මේක ප්‍රේක්ෂකින්ට මාරම අත්දැකීමක් වෙයි කියලා. ප්‍රධාන නළුවා මේ චිත්‍රපටයේ. මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ අද ලොකු ස්ක්‍රීන් එකක බලද්දි? ඔව් මේ මමත් ෆස්ට් ටයිම් තමයි කමඩි මූවි එක මයින් කැරක්ටරයක් කරේ. ඉතින් ඒක වෙනස් අත්දැකීමක් වුණා මොකට. හැබැයි මට ඒක ලොකු ගෞරවයක් හිමි වෙන්න ඕන ජීවන් කුමාරතුංග මහත්මයාට. එතුමා තමයි මාත් එක්ක වැඩිපුරම රංගනෙන් දායක වුණේ. ඔහුගේ ගුරුහරුකම් මට විශාල වශයෙන් යොහල් වුණා. ඒ වගේම මිහිර සිරිතිලක මහත්මයා, ඒ වගේම අධ්‍යක්ෂකවරයා ලාල් ප්‍රියදේව මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම මේ අවස්ථාව උදා කර දීපු මොහන් පෙරේරා මහත්මයා සහ සුනිල් ටී මහත්මයා සිනමාවේ දැයන්තේ සියලුම දෙනාගේ අපි හැමෝගෙම ටීම් එෆර්ට් එකක් තමයි මේක. ඉතින් සුන්දර ඇල්ල බණ්ඩාරල ප්‍රදේශයේ රූපගත කිරීම කරේ. අමතක වෙන දේවල් නම් ගොඩායි. ඒව ෂූට් කරා නම් මීට වඩා hina යනවා. අපිට මේ hina ගිය ටික හොඳටම ඇති කියලා අපි හිතනවා සහ මේක ප්‍රේක්ෂකින්ට හොඳ අත්දැකීමක් වෙයි. thank you very much කතාබහට සම්බන්ධ වුණාට. සිනමාව තුළ නැතුවම බැරි සිනමාව තුළ අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් ඔබ. අද හවුස්ෆුල් ෆිල්ම් එක ජනතාව අතරට බාර දුන්නා. ඇත්තට මේ චිත්‍රපටය ගැන ඔබේ අදහස මොන වගේද? මේක ඉතාමත් ආකර්ශනීය චිත්‍රපටයක්. පවුලේ හැමෝටම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. සුනිල් ටී, ලාල් ප්‍රියදේව සුසංයෝගය. මම හිතන්නේ අපිට දීලා තිනවා තිල්න කරලා තිනවා ශ්‍රී ලංකාවේ සිනමාවට තවත් ආකර්ශනීය චිත්‍රපටයක්. ඉතින් මං හිතනවා මෙවැනි අර ප්‍රේක්ෂකාගාර පිරීලා ඉතිරලා යන චිත්‍රපටනේ බිහි වෙන්න ඕනේ. මං හිතනවා මේ අඩුව හවුස්ෆුල් චිත්‍රපටයෙන් පිරවෙයි කියලා. ඉසුරුගේ චුලක්ෂිගේ ජීවන අයගේ ඒ හැමෝගෙම රංගපෑම ඉතාම විශිෂ්ටයි, ආකර්ශනීයයි. ඉතින් මං හිතනවා මේක අවස්ථාවක් කරගන්නවා ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය ඇවිල්ලා බලන්න, නරඹන්න, රස විඳින්න, hina වෙන්න කියලා. හවුස්ෆුල් චිත්‍රපටය මං හිතන්නේ ප්‍රේක්ෂකයින්ට ඇති වෙන්න hina වෙන්නම ගෙනල්ලා තියෙන චිත්‍රපටයක් කියලා අපිට චිත්‍රපටය බලද්දිම තේරෙනවා. ඇත්තටම ඔබතුමාට මේ නිර්මාණය ගැන සහ මේ රචනය ගැන, මේ ස්ක්‍රිප්ට් එක ගැන, මේ හැමදේම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? අදහස කියන්නේ හවුස්ෆුල් කියන්නේ හවුස්ෆුල්. මොකද අද බලන්න ආපු අයටත් ඉඳගන්නවත් ඉඩක් නැති තරමට හවුස්ෆුල්. ඉතින් සුනිල් ටීගේ 75 වෙනි නිර්මාණයට සහභාගී වෙන්න ලැබීම, ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයේ කරපු මේ නිර්මාණයට සහභාගී වෙන්න ලැබීම ඇල්බර්ට් වෙන මට ගොඩාක් වාසනාවන්තයි. මගේ චරිතය ඇල්බර්ට් නිසා. ඉතින් හැමෝටම කියනවා බලන්න එන්න හවුස්ෆුල්, වේලපයින් එන්න. වේලපයින් ඇවිල්ලා ටිකට් එකක් ගන්න, නැත්නම් හවුස්ෆුල් වුණොත් ඇතුළට යන්න බැරි වෙයි. සහ මේ පිටපත ඔක්කොම ලාල් ප්‍රියදේව අයියගේ සහ මොහාන්ට සහ ගීයටත් හදවතින්ම විශ් කරනවා. සහ මෙම පළවෙනි ප්‍රොඩියුස් කර නිර්මාණය විතරක් නෙමෙයි 2 3 4 5 ඒ වගේම පුළුවන් තරම් සුනිල් ටීගෙත් අභිබව යන්න කියලා මේ මොහාන්ටයි ගියටත් හදවතින්ම විශ් කරනවා. බොහොමත් ස්තුතියි අද දවසේ කතා බහට සම්බන්ධ වුණාට. හවුස්ෆුල් කියලා කියන්නේ තිලිනගේ පළවෙනි මූවි එක. මං හරිනේ?
ඔව් පළවෙනි මූවි එක මේ විදිහට අද ස්ක්‍රීන් එකක දකිද්දි මොන වගේ අත්දැකීමක්ද දැනෙන්නේ? සමහරට කියන්නකෝ කොයි වගේ සපෝට් එකක්ද ඔයාලට හම්බුනේ කියලා. ඇත්තම කියනවා නම් අපිට ප්‍රවීණයන් සමග තමයි රංගනය යෙදෙන්න සිද්ධ වුණේ. ඉතින් ලොකු අත්දැකීමක් වුණා. මට අද දකින්නකොට මාව මේ පුළුල් තිරයක ඉතාමත් සතුටුයි. මොකද ටෙලිඩ්‍රාමා විතරේ මම ගොඩක්ම කරලා තිබුණේ. මේක මගේ පළවෙනි ෆිල්ම් එක. ඉතින් ඒ නිසාම මට ගොඩක් සතුටුදායක දෙයක් තමයි දකින්න ලැබුණේ. අවසානයේ දැක්කම මට ඇත්තටම සතුටුයි. අනිවාර්යයෙන්ම අපිටත් ගොඩක් සතුටුයි සහ අපි ගොඩක් hina වුණා ගොඩක් විනෝද වුණා මේ චිත්‍රපටයත් එක්ක. සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට සහ thank you very much කතාබහට සම්බන්ධ වුණාට. එදත් අදත් සිනමාව තුළ නැතුවම බැරි රංග පෞරුෂයක් ඔබතුමා හවුස්ෆුල් චිත්‍රපටය ඔස්සේ වෙනස්ම චරිතකින් ප්‍රේක්ෂකයා වෙත යොමු වෙනවා. මොන වගේ හැඟීමක්ද මේ කැරක්ටර් එක ගැන දැනෙන්නේ ඔබතුමාට? මම බොහොම කාලෙකින් මොකද පහුගිය දවස්වල දේශපාලන කටයුතුත් එක්ක මම කර්මාන්තයෙන් දුරස් වුණා. ඊට පස්සේ සුනිල් ටී ආරාධනා කරා මේ සුනිල් ටීගේ 75 වෙනි චිත්‍රපටයට හවුස්ෆුල් චිත්‍රපටය. ඉතින් මට මම හිතන්නේ ප්‍රථම වතාවට මේ වගේ කැරක්ටර් එකක් කරන්නේ මේක ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වෙයි ඒක. ඒ වගේම පවුල පිටින් එකට ඉඳගෙන නරඹලා hina වෙලා විනෝද වෙලා සතුටු වෙලා යන්න පුළුවන් හොඳ නිර්මාණයක් හැටියට මම හවුස්ෆුල් චිත්‍රපටය දකිනවා. සහ බොහොමත්ම සතුටුයි ඔබතුමා මේ විදිහට අපිට හවුස්ෆුල් චිත්‍රපටය ඔස්සේ දැක ගන්න ලැබුණ එක ගැන බොහොම ස්තුතියි කතාබහට සම්බන්ධ වෙන්න. හවුස්ෆුල් කියන්නේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කියලා කිව්වොත් මම හරි කියලා මම හිතනවා. ඇත්තටම මට කියන්න මේ එක්ස්පීරියන්ස් එක මොන වගේද සහ මේ ප්‍රවීණයින් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබුණා. ඒ හැඟීම මොන වගේද අද මේ විදිහට දකිද්දි? ඒක ඇත්තක දැන් මගේ නවාදිය බලා හිටපු ලුක් එක තමයි ඇත්තක ලුක් එක. කියන්නේ මට වචන නෑ ඒක. ඇත්තක ජීවන් සර් එක්ක ස්ක්‍රීන් එකේ ඉන්නවා කියන එක රයන් සර් එක්ක චුලක්ෂි ඉසුරු මීර සිරිතෙලක ඒ වගේ ලොකු දැවැන්ත අපි ඉස්සර පොඩි කාලේ තිරේ දැකපු ටීවී එකේ දැකපු ඒ ඩල්ලුලිය එක්ක රඟපානවා කියන එකත් ඒක වෙනම දෙයක්. ඉතින් මේක වගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක විදියට මේක ලොකු දෙයක්. ලොකු දෙයක්. ඒක ක්‍රෙඩිට් එක ගන්නවා ලාල් සර්ට, මොහන් සර්ට, ඒ වගේ සුනිල් සර්ට. ඉතින් යා. ඔව් ඒ ලොකු දේ මොකක්ද කියලා බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම හවුස්ෆුල් බලන්න එන්න ඕනි. thank you very much කතාබහට සම්බන්ධ වුණාට. හවුස්ෆුල් චිත්‍රපටය තුළ ප්‍රධාන රංගන වේදිනිය ප්‍රධාන නිලියගේ චරිතය තමයි ඔබතුමී රඟපාන්නේ. ඇත්තටම මේක මොන වගේ අත්දැකීමක් වුණාද සහ අද ස්ක්‍රීන් එකේ මේ විදිහට දකිද්දි මොන වගේ හැඟීමක්ද දැනුනේ? පළවෙනියට අත්දැකීම ගැන කතා කරොත් මගේ ෆස්ට් මූවී එක මම කමෙඩි මූවී එකක් කරන. ඉතින් උමේෂ් කියන චරිතයෙන් තමයි මම මේ රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ. ඇය එංගලන්තයෙන් ඉඳන් ආපු එංගලන්තේ හැදී වැඩිච්ච සුරූපිනි කාන්තාවක්. ඉතින් ඇයගේ ජීවිතේ ඇය තීරණ ගන්නා තීරණ වල යම් බලපෑම් හේතු කොටගෙන තාත්තගේ ඇතිවෙන්නා වූ ඝට්ටනයක් සමග යම් අවස්ථාවකදී අය ආදරය කරනවද නැද්ද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක දිවයන් කතාවක්. ඉතින් උමේෂ්ගේ මේ සහ සුම්මගේ කඩේ බලලා ඒ ආදර කතාව ගැන බලන්න හවුස්ෆුල් තුලින් ඔයගලන්ට පුළුවන්. එන්න ලංකාවේ ඉන්න සියලුම කට්ටිය හවුස්ෆුල් ෆිල්ම් එක හවුස්ෆුල් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අනිවාර්යයෙන්ම හවුස්ෆුල් මූවී එක හවුස්ෆුල් වෙනවා කියන විශ්වාසය නම් තියෙනවා සහ අපි වැඩිදුර විස්තර කතා කරන්නේ නැහැ. ඇවිල්ලාම බලන්න කියන ආරාධනය ආදරෙන් කරනවා. thank you very much කතාබහට සම්බන්ධ වුණාට. සිනහව සතුට තියෙනවා කියලා කියන්නේ චිත්‍රපටයක් වැඩිපුරම ප්‍රේක්ෂකයන්ට සමීප වෙනවා කියලා මම හිතනවා. ඔබතුමා සිනහවෙන් සතුටෙන් ත්‍රාසයෙන් භීතියෙන් ආදරයෙන් මේ හැම දෙයකින්ම ප්‍රේක්ෂකයන්ට ගොඩාක් සමීප වුණ කෙනෙක්. අද හවුස්ෆුල් මූවී එක බැලුවා. ඇත්තට මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඇත්තටම ඉතින් හොඳට hina ගියා. ප්‍රේක්ෂකාගාරේ තිනා වුණා. ප්‍රේක්ෂකයෝ හවුස්ෆුල් ඇවිල්ලා තිනවා සෙරම. මෙහෙම දිගටම රසික ජනතාව මේ චිත්‍රපටයට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුනිල් ටී ෆර්නෑන්ඩෝ මහත්මයා මගේ මිත්‍රයා. මමත් රඟපාන්න හිටියා මේකේ චරිතයක්. නමුත් මේ වේලාව එක්ක මට කරන්න බැරි වුණා. ඉතින් ඒ කියන්නේ මේ දුකයි ඒ ගැන. ඔහු ෆිල්ම් 75ක් කරලා තියෙනවා. ඔහුගේ ප්‍රොඩියුසර් මොහන් පෙරේරා, තුලක්ෂි, ඉසුරු, ජීවන අයියා හොඳට ඇඩ් කරනවා ෆිල්ම් එකේ. මේ ටිකේ ආපු චිත්‍රපටිවල අතර මේක වෙනසක්. එන්ටර්ටේන්මන්ට් ෆිල්ම් එකක්. විහිළු තියෙන ජොලි ෆිල්ම් එකක්. හැමදාමත් රංගන ශිල්පිනියක් විදිහට තමන්ගේ උපරිම දායකත්වය දෙනවා. නර්තන ශිල්පිනියක් විදිහට තමන්ගේ උපරිම දායකත්වය දෙනවා. අපි මේ හැම විදිහකින්ම ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි ඔබ. හවුස්ෆුල් මූවී එක ඇතුළේ ඒ දෙවිදිහෙන්ම ප්‍රේක්ෂකයන්ට ගොඩක් සමීප වෙලා තියෙනවා. ඇත්තටම මේ මූවී එක ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ සහ අද දවසේ මොන වගේ හැඟීමක්ද දැනුනේ? හවුස්ෆුල් චිත්‍රපටය මං හිතන්නේ ඉතාමත් හොඳ චිත්‍රපටයක්. මොකද මේ අපි කොහොමදත් ප්‍රශ්නත් කරදරත් එක්ක මේ දවස්වල ඉන්නේ. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඉතින් මේකේ සුන්දර ලස්සන ආදර කතාවක් සහ වෙනස් කතාවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ගොඩක් මේ කලාකරු රසක් මේකට සහභාගී වෙලා තිනවා. පොඩි චරිතයට පවා හැම චරිතයකටම කලාකරුවෙක් ඉන්නවා. ඉතින් මමත් නර්තනයෙන් යදෙනවා. මමත් සින්දුවක ඉන්නවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ මූවී එක බලන්න එන්න කියලා.
ඉතින් මං තවත් මේ ලාල් ප්‍රීදේව මහත්මයා ගැන කියන්න ඕනේ. ලාල් ප්‍රීදේව මහත්මයා මම මේ ශේෂ්ත්‍රයට එන්නේ මගේ පළවෙනි ෆිල්ම් එක ලාල් ප්‍රීදේව මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් මම හිතන්නේ 2000 වසරේ ඉතින් ලාල් අයියත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. ඉතින් මේ ඉතින් එතුමත් එක්කත් වැඩ කරේම ලැබීමත් නිලන්ති ලස්සන සින්දුවක් තියෙනවා කරමුද කියලා ලාල් අයියා මට කතා කරා. ඉතින් සුනිල් ටී මහත්මයාගේ 75 වෙනි චිත්‍රපටිය. ඉතින් සුනිල් ටී මහත්මයායි මොහාන් පෙරේරා මහත්මයායි තමයි නිෂ්පාදනය කරන්නේ. මොහාන් පෙරේරාගේත් පළවෙනි චිත්‍රපටිය. ඉතින් මම හිතන්නේ නිෂ්පාදකවරු අවශ්‍යයි අපේ ශේෂ්ත්‍රයට. එතුමාටත් තව චිත්‍රපටි නිෂ්පාදනය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ මූවි එක බලන්න. මේ කියන්නේ මූවිස් අපි දුවන්න ඕනේ. සෙනග ජනතාව බලන්න ඕනේ. ඉතින් අපේ ශේෂ්ත්‍රයේ රැඳෙන්නේ මේ මූවිස් දිවුවොත් තමයි. ඉතින් හැමෝටම හවුස්ෆුල් බලන්න එන්න, හවුස්ෆුල් කරන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම හවුස්ෆුල් කරන්න එන්න කියන ආරාධනය ඔබට කරන ගම thank you very much අද දවසේ කතා බහට සම්බන්ධ වෙනවා. ඉතින් මෙතෙන් පටන් මේ චිත්‍රපටය ඔබ වෙනුවෙන් බාරයි දිවයින පුරා සිනමා ශාලාවල් වලදී ඔබට පුළුවන් මේ චිත්‍රපටය නරඹන්නට. ඉතින් පැමිණෙන්න හවුස්ෆුල් නරඹන්න මේක ඔබට අලුත්ම විදිහේ වෙනස්ම විදිහේ සිනමා අත්දැකීමක් වෙන බවට අපිට විශ්වාසයි. ඉතින් ඒ වගේ මතක් කරන්නට ඕනි විශේෂම දේ මොකක්ද? අලුත් චිත්‍රපටයක් නම් ඒ වගේ මේ චිත්‍රපටය මොන තරම් දුරට අපිට සමීපද කියන කාරණේ අපිට දැනගන්න ඕන නම් කවුද ඔබ වෙනුවෙන් හොයාගෙන ඉන්නේ? ඒ තමයි AV රසේ TV අපි. ඉතින් ඒ නිසා අමතක නොකර AV රසේ TV අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේම ලස්සන ෆිල්ම් එකක ප්‍රීමියර් එකකින් අපි ආයෙත් හමු වෙමු.